සුබ දවසක් මගේ පුතාලා දොලා හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් ගේන්නේ අම්මලා කීප දෙනෙක්ම අපෙන් මැසේජ් කෝල් කරලා මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා අහලා තිබුණා. අපි මුලින්ම මේ ප්‍රශ්නේ හොඳට කියවමු පුතේ. ඉනිමගක තෙනුජ පළමු පටියේත් සෙනුජ 6 වෙනි පටියේත් විනුජ 20 වෙනි පටියේත් සිටිති. විනුජ පටි දෙකක් පහළට බසින විට තෙනුජ දෙකක්ද සෙනුජ එකක්ද ඉහළට නගිති. විනුජ 10 වෙනි පටියට පැමිණෙන විට මගේ පුතාලට ලේසි වෙන විදිහට මම මේක ලස්සනට හැදුවා. මේ තියෙන පුතේ ඉනිමග. දැන් ඔන්න බලන්න ළමයි තුන්දෙනා ඉනිමගේ ඉන්න විදිහ. තෙනුජ ඉන්නවා පළමු පටියේ, සෙනුජ 6 වෙනි පටියේ. එතකොට විනුජ ඉන්නවා 20 වෙනි පටියේ. ඔන්න තෙනුජ පඩි දෙකක් ඉහළට යනකොට විනුජ පඩි දෙකක් පහළට එනවා. සෙනුජ එක පඩියක් ඉහළට යනවා. අපි දැන් හොඳට බලමු විනුජ 10 වෙනි පටියට එන විට කී පාරක් බහින්න ඕනද කියලා පුතේ. ඔන්න අපි ගණන් කරමු. 1 2 3 4 5. පස් පාරයි නේද පුතේ? එතකොට දැන් පස් වාරයක් උඩට නගින්න ඕනේ. අපි බලමු තෙනුජ කීවෙනි පඩියට නගිනවද කියලා පුතේ. දැන් තෙනුජ තමයි දැන් නගින්න ඉන්නේ. ඔන්න තෙනුජ එතකොට 1යි 2යි 3යි 4යි 5යි. තෙනුජ 11 වෙනි පඩියට තමයි පුතේ නැග්ගේ. දැන් පුතේ සෙනුජ 6 වෙනි පඩියේ නේද ඉන්නේ. එතකොට පඩි කීයක්ද නගින්න ඕන? පඩි 5ක් නේද? හරි. එතකොට 6ට 5ක් එකතු කරාම 11යි නේද මගේ පුතේ දුවේ? අපි බලමු සෙනුජ පඩි කීයක් නගින්න ඕනද කියලා. උන අපි ගණන් කරමු. 1 2 3 4 5. එතකොට පුතේ සෙනුජ 11 වෙනි පඩියේ නේද ඉන්නේ? හරි. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ? 1 නේද? තෙනුජ හා සෙනුජ දෙදෙනාම 11 වෙනි පඩියේ සිටිති. හරි. දැන් මේ ප්‍රශ්නේ හරියටම තේරුනේ නැති මගේ පුතාලා තුවලා ඉන්නා නම් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගණිත ගැටලුවකින් අපි ඉක්මනින්ම හමු වෙමු.